හෙලෝ යාළුවනේ ඉතින් අද අපි වෙරළු තම්බලා කන්න තමයි යන්නේ. පොඩි vlog එකක් කරන්න හිතුවා. කලින් වීඩියෝ එක වඩනෙත් නැහැ. අද අපිත් එක්ක බුයිදු ඉන්නවා. යම් vlog එක. වෙරළු ටික තියෙනවා. මේ ටිකක් තියෙනවා. මේ මිරිස් කුඩු හැම. දර තියෙනවා. පොල් කට්ටක් තියෙනවා. බුයිදු ගියා vlog ගල් තුනක් ගේන්නම් කියලා ලිප හදන්න ගියාමයි තාම නැහැ. අන්න බුයිදු වෙනවා. vlog ගලුත් උස්සා. බරටම වැඩාද? සරි වතුර ටිකක් පුරවගත්තා. වෙරළු ටිකක් හොදගත්තා. දැන් ඉතින් ආයෙ යතෙන් යා. ප්ලේස් එක. ඔයාලත් වෙරළු කන්න ආසයි නම් පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න. මෙතන තමයි අපි වෙරළු තම්බන්නේ ඉතින්. වෙරළු වතුර පුරවන් ආවා. මෙතනින් තියාගමු. හරි ගයිස් ඉතින් මට ෆෝන් එක දීලා ගියා. යා අපිට පොඩි දෙයක් ගෙන්නම් තුනා ලුණු ගෙන්නම් තුනා. මේ ඊට පස්සේ දැන් යා ලුණු ගෙන්න ගියා. එතකම් මේ මම මේක පත්තු කරන්නම් කියලා හිටියේ මේ හැදුවා. ඔයාලා මාව ඉස්සෙල් vlog එකක් දාගෙන ඉතින් මම වැඩි කතා කරේ නෑ දන්නේ. මං කැමති නෑ. හරි නම් අපි හදමු. Let's go. ගයිස් බුයිදු ලිප පත්තු කරන ගමන් ඉන්නේ. පේනවා අපිට දැඩි පරීක්ෂණයක්. පොඩ වැරදුනා ඉතින් ගණන් ගන්න එපා. ගයිස් මේක පත්තු වේගෙන එනවා. වැඩි ටිකක් හරි වගේ. ගයිස් ලිපේ තිබ්බා. ගයිස් අර සද්දයක් එනවා ගණන් ගන්න එපා. ගයිස් මේ ගින්දර අවුල ගන්න නම් දරෝනේ. දරදා. හරි දර දානවා. එපා වැටි. අම්මට වැගුණානේ. ඉදෙනෝ තැම්බෙන්න ඕනේ මේක. ගයිස් කහපාට වීගෙන එන්නේ. හොඳට ගින්දරත් වැඩ. කලින් සැරේ නම් නිවුණා. අපි ආයේ පත්තු කරලා තිබ්බේ. ගයිස් වෙරළු පැලිලා තියෙන පුපුරලා තාම ලිපත් වැඩ. අපි හදපු ලිප නේ හොඳට පුපුරලා දෙන්නේ ලංකාව වෙනන. හන්දගිනේ හන්දක් ඕනේ. ගයිස් බුයිදුවේ මේ පැත්තෙන් ලොකු වැඩක්. අපිට කණ්ඩ වෙරළුත් එක්ක කණ්ඩ හදනවා. මොකද්ද මේකට කියන්නේ? මිශ්‍රණي. අන්න වයිල් කුක් ඉන්නවා. ගයිස් මේ පේනවා තිනේ දැන් ඔක්කොම පුපුරලා තියෙන. දැන් මේක ලිපෙන් ගන්න ඕනේ. මේක දාලා ගයිස් ලිපෙන් බෑවා. මේ පේන ඉති මේක ලිපේ තියන්න ඕනේ එකපාරක්. අඟුරු තියෙන ඉතුරු වෙලා. ගයිස් ආයි ගින්දර පත්තු කරනවා. ගයිස් නැවතත් ලිපේ පොඩ්ඩක් තියලා බැලුවා. මොකද්ද වෙන්නේ කියලා. බැලුවා නෙවෙයි තිබ්බා. තිබ්බා. ඊට පස්සේ ජොට්ටා මේ විනාඩියක් විතර තියලා පියන් ගඟ ළඟට ගිහින් A few moments later. එහා පැත්තට ආවා. මේ දැන් වෙරළු තියෙනවා. කන්න තමයි තියෙන්නේ. ගයිස් මේ තියෙන්නේ අපි හදපු වෙරළු. subscribe කරන්න.